මොකද බං උඹට කිව්වේ? මං අට පාසින්ද ගන්න බෑ කිව්වා බං. මම මොකෙද්ද මන්ද බං. උඹ ඵලයන් මන්ද අතට යන්න ඕනේ බං. ඒ පොඩි සුදුක අතට අරන් තෝගේ මොනවද සුසුකම් බෑන්ඩ? ඵලයන් තෝගේ. මොකද කොතෝ නැමිලා ඉන්නේ? නෑ සර් මගේ මේ කකුල මොකද්ද වෙලා තියෙන්නේ මම හිට ගන්නම් චුට්ටක් එන්නෝද කටගෙන. උඹ ඕලෙල් ලිව්වද? ඔව් සර් ඕලෙල් ලිව්වා W8යි F1යි. මොකද්ද කොයි කියේ උඹ ඒ කියන්නේ? ඔක්කොම ෆේල් එකක් ඉස්සර විදියට එකක් දැන් විදියට එකක් ඉස්සර ලිව්වා. නෑ සර් W8යි C1යි. එතකොට ඒලෙල් ලිව්වද? ඔව් සර් ඒලෙල් ලිව්වා හැබැයි W3යි. අවුලක් නෑ නේද සර්? පලයි යන්න. සර් මෙහෙම එකක් තියෙනවා 25ක් විතර සර් දෙන්නම් මාව අස්සාට දාලා දෙන්න සර්. කිසි ප්‍රශ්න නැහැ තෝ හෙට වරෙන් ආවෙ නැත්තම් තෝ මරනවා. Thank you sir මම හෙට එන්නම් එහෙනම් යා. මාව ගන්නවා කියව මාව 25ක් දෙන්න හැමදෙනා. එහෙනම් මා 35ක් විතර දෙන්න හැමදෙනා මා ගණිත දෙන්න හිටපන් කොහොම මටක් ගාලා දානවා. සර් මා 35ක් දෙන්න මාවත් ගන්නවද? 25 බෑ 25 පාස් කරලා පහක්වත් දෙනවා නම් අරුව කපලා උඹ ගන්න. නැත්තම් උඹ ගන්න බෑ. සර් මම 30ක් දෙන්න එහෙනම් මා ගන්නවනේ ෂුවර්නේ. එකෙන් මරුට එන්න ගියපා ඌව රස්සයන් කපනවා යන්න. මේ මචං මං 30000ක් දෙන්න හැමදෙනා උඹ කපලා මා රස්සාර ගන්න කිව්ව එක ස්ථිර ෂුවර්ලු. සිරාඩමද? අඩ බඩු වැඩ ගන්න එපා මම අසරන්නේ. උඹට ෂුවර් නැත්තම් ගිහිල්ලා ආපන් උතර කොහොමද එන්නේ? හිටපන් කියන අතනම. සර් මාව මේ ගන්නයි කියන ඇත්තද? ඔව් බං. ඒ සල්ලි නෙමෙයි බං අරුගේ සුසුකම් වැඩි ඌ මට බොරු කියලා දෙන්න බෑ. අනේ ඵලයන් සර් යන්න මම මේක මෙතනින් නවත්තන්න උඩට පෙට්සන් ගන්න නවත්තන්නේ. අනේ තෝ ගහන පෙට්සන් තෝ ඕනේ රෙද්දක් කරගනින් පලයි යන්න සක්කිලි බල්ලා. වැඩි යන්න. පස්සේ බලා. කහපන් තොට සේම හැදිලා මෙරියා. මම කපන කියලා බං ඒ උනාට මොනවත් බලු වැඩේ කරේ. සවුත් විතෝ බං. ඔව් සවුත් විතෝ ආයිතර මොකද? නිකම් පලයන්ඩ යන්න උඹලා සුසු ගන්න නැතුව සල්ලි වලින් හරි යනවනේ මචං එන්න ඔබ කඩා හිටපන්. පලයන් සක්කිය. හරි බලාගම්මු. එතකොට මන් දෙන්නම්ක බස්සලා පාතාලෙන් බස්සම පාතාලෙන් කරන වැඩේ බලා. උඹලා දැන් කාල රස්ස කරන්න ඕන ඔය විදිහට සල්ලි දීලා බලන්න නැත්තම් උඹලාට ජීවිතේ රස ගන්න වෙන්නේ. සල්ලි දීලා බලන්නේ සල්ලි නැති උන්ට හැමදාම අසරණෙන් වෙන්නේ. උඹලා ආසක් කියලා වෙයිනේ. ඉතාලට අපි ඉන්න තැන් බලපන් තබිලා. දැන් කාලේ විදි. ඕනෝකයි ප්‍රශ්නේ.